ඖෂධ නිපදවීමට ගන්න ද්‍රව්‍ය ගැන සැලකුවාම ඔබලාට ඒ ගැන පොඩි අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන් මෙවැනි විෂ දේවල් කොහොමද අපේ ශරීරගත වෙලා ක්‍රියාකාරී වෙන්නේ කියලා. මෙහිදී ඒ ගැන කිසිම සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ අපි රස ඖෂධ නිපදවීම සඳහා සරලව ශාක ඖෂධ නිපදවන ක්‍රියාවලියට වඩා සංකීර්ණ ක්‍රියාවලි පාවිච්චි කරනවා. ශෝධනය, මාරණය, අමෘතීකරණය වැනි විශේෂ ක්‍රම, විශේෂ සංස්කරණ විධි අපි මේ රස ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා පාවිච්චි කරනවා. එවැනි සංස්කරණ ක්‍රම නිසා මේ ඖෂධ රෝගීන්ටගේ ශරීරගත වෙලා කිසිම විෂ ලක්ෂණයක් ඇති නොකර ඊටාම ගුණදායී තත්වයකට පත් වෙනවා. මේ ශෝධනය කියලා අපි කරන්නේ මේ ඖෂධවල තියෙන ඊටා විෂගතියන් නැති කරලා ශරීරයට ගැනීමට සුදුසු තත්වයට පත් කරනවා. මාරණය කියලා අපි මේ ඖෂධ ඊටාම සියුම් තත්වයට පත් වූ අලු බවට පත් කරනවා. උදාහරණයක් ලෙසට රත්තරන් අපි ඔබලාට රස ඖෂධයක් ලෙසට පාවිච්චි කරන්න දෙන්නේ ස්වර්ණ භස්ම ලෙසට. ස්වර්ණ භස්ම කියන්නේ රස ශාස්ත්‍රයේ තියෙන ඊටාම ෂණිකව ක්‍රියාකාරී විය හැකි ඊටා හොඳ ඖෂධයක් විශේෂයෙන්ම ස්නායු වර්ධනය සඳහා. ඔබ යම්කිසි අවස්ථාවකදී රස ඖෂධ පාවිච්චි කරනවා නම් ඒක අවස්ථා දෙකකදී පාවිච්චි කරන්න පුළුවන්. එනම් ඔබගේ ඇතිවලා තියෙන රෝගී තත්ත්වයක් නැති කර ගැනීමට. එසේත් නැත්නම් ඔබගේ දැනට පවත්නා නිරෝගී තත්ත්වය තවදුරටත් එලෙසම පවත්වාගෙන වඩා නිරෝගී සාර්ථක චිරකාලීන ජීවිතයක් ලබා ගැනීමට. මෙම අවස්ථා දෙක සඳහාම රස ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ සඳහා ඊටාම සරල රස ඖෂධ ඉඳන් සංකීර්ණ රස ඖෂධ දක්වා පාවිච්චි කරනවා. එසේම සරල රෝග තත්ත්වවල ඉඳන් පක්ෂාඝාත නැත්නම් අංශභාග එහෙමත් නැත්නම් විවිධ භයානක හෘද රෝග මේ සඳහා ඊටා වැදගත් වටිනා සාර්ථක රස ඖෂධ අපේ මේ රස ශාස්ත්‍රයේ දක්වලා තියෙනවා. මේ ඖෂධ කිසිම වෙලාවකදීවත් වෛද්‍ය උපදෙස් නොමැතිව දිගු කාලීනව පාවිච්චි නොකිරීමට රෝගීන් වග බලා ගැනීම ඊටාම වැදගත්. වෙළඳපොලේ ඔබට දකින්න ලැබෙන රස සින්දුර, මකරද්වජ, ස්වර්ණ වංගේශ්වර රස, වසන්ත මාලතී රස, වසන්ත කුසුමාකර රස මෙවැනි ඊටාම වැදගත් වටිනා රස ඖෂධ ලෙසට මාහට දක්වන්න පුළුවන්. රස ඖෂධ ඔබට වෙළඳපොලේදී දේශීයව නිෂ්පාදිත රස ඖෂධ ලෙසට හෝ ආනයනික රස ඖෂධ ලෙසට ලබා ගන්න පුළුවන්. ඉතා විශේෂ විද්‍යාගාර පරීක්ෂණ වලින් තහවුරු කිරීමෙන් පමණයි රෝගීන් සඳහා සුදුසු බවට නිර්දේශ කරන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඉතා විශාල ඖෂධ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කරනවා මේ රස ඖෂධ කාණ්ඩයේ යටතේ. මෙම රස ඖෂධ විශේෂයෙන්ම විවිධ ලෝහ වර්ග ආදී ඒ වගේම විවිධ විෂ ද්‍රව්‍ය යොදා සාධන නිසා ඉතා වැදගත් සූක්ෂම විද්‍යාගාර පරීක්ෂණ වලට ලක් කර ඖෂධ පාලක කමිටියක් මගින් නිර්දේශ කිරීමෙන් පමණක් පසු වෙළඳපළට නිකුත් කිරීම සිද්ධ කරනවා. මෙම ඖෂධවල බැරලෝහ ලෙසට ඖෂධයේ අඩංගු නැති බව 100%ක්ම තහවුරු කිරීමෙන් පසු වෙළඳපළට නිකුත් කරනු ලබනවා. එලෙසම මේ ඖෂධ ගැනීමෙන් පසු රෝගියාට අතුරු උපද්‍රව ඇති නොවන බව විවිධ පර්යේෂණාගාර තට්ටුවලින් ඔප්පු කිරීමෙන් පසුයි මේවා වෙළඳපළට නිකුත් කරනු ලබ ඇත්තේ. මේවා පිළිබඳව ගැනීමේදී ඒ නිසා රෝගීන් තුළ කිසිම සැකයක් ඇති කරගත යුතු නැහැ.